එදා රාත්‍රියේ ලිලි නින්දට යන විට අහස එකපාරටම සංසුන් වුණා. ඇය සිහිනෙන් දැක්කා විශාල පුස්තකාලයක්. එහි පොත් සහිත රාක්කයකට සවන් දුන්නොත් පොත් කොඳුරනවා ඇහෙනවා. ඇයට ඒ කෙඳිරීම ඇහෙන්නේ නිකම් "එයාපහු ආවද?" කියනවා වගේ. ඇය දැක්කා ගොඩක් පොත් තමන් විසින් ලියූ පොත් බව. ලිලි තරමක වෙනස් පොතක් අතට අරන් පෙරලලා බැලුවා. නමුත් ඒකයි කිසිදා ලියා නැති කතාවක්. ඒ පොතේ පිටකවරේ මුද්‍රාවක් සහිතව ලියා තිබුණේ නින්දේදී ඇය ලියනවා. ඇය පිටු පෙරළුවා. ඒ පිටුවල ලියා තියෙන්නේ ඇය විවිධ අවස්ථාවල සිහින මැවූ දේවල්. කවදා හරි හිතපු ප්‍රාර්ථනයක්. කවදා හරි අමතකුණු අයෙකුගේ නමක්. අනෙක් පිටුවක තවත් වාක්‍යයක්. මේක ඔබේ සිහිනයක් නෙවෙයි, මේක ඔබේ මතකය එහි තිබුණා. ඇයට තේරුණා මේ පුස්තකාලය තමන්ගේම මනසේ රාජධානියක් බව. ඇය හිතපු හැම කතාවක්ම හිතේ ලොකුම සත්‍යයක් බවට පත් වෙලා පොත්වලත් ලියවිලා. නමුත් එතන තියෙන තවත් පොතක් විවෘත කරද්දි ඒක හිස්. පිටු කිහිපයකට පසුව ලියා තියෙන්නේ මේ විදිහට. මේ ඉතිරි කතාව ලියන්න ඔබව යවලා තියෙනවා සැබෑ ලෝකයට. එවිට ඇය නින්දත් සැබෑවත් අතර වූ දෙවල තුල අවදි වුණා. අලුත් ලෝකය ලියන්නට පෙර පැරණි ලෝකේ හා අලුත් ලෝකේ එකතු වෙන මොහොත තුල ඇය අර අකුරු දැක්කා. You are lame, chapter 1.